සුබ දවසක් වේවා කියලා අපි හැමදෙනාම ආදරයෙන් අපේ channel එකට පිළිගන්නවා. අද අපි සාකච්ඡා කරන්නේ ආදරය කරද්දී ප්‍රේමවන්තයින් අතර ටෙලිපති බලපාන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධව. එතකොට මේ මනස පිළිබඳව අපි සාකච්ඡා කරද්දී සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ අදහසට අනුව උඩුසිත සහ යටිසිත කියලා කියන්නේ ඊගෝ සුපර් ඊගෝ කියලා කියන්නේ. එතකොට මේ උඩුසිත කියලා කියන්නේ ස්වාමියා, යටිසිත කියලා කියන්නේ සේවකයා. එතකොට අපි මේ වෙලාවේදී ටෙලිපති දියුණු වෙන ඊටාම වේගයෙන් දියුණු වෙන කෙනෙකුගේ මනස සසර ගමන තුල දියුණු කරලා තියෙන්න ඕන පෙර ආත්ම භාවයන් වල. ඒ වගේම මේ ජීවිතයේදී එයාගේ සිත සංයමයටපත් වෙද්දී අපි කියන්නේ සිතේ සමාධිමත් බව තියෙනකොට මේ ටෙලිපති ක්‍රමවේදය දියුණු කරගන්න පුළුවන්කම තියෙනවා. ඕනම කෙනෙක්ගේ ඩ්‍රීම් එකක් අනාගතයේදී සාර්ථක බවට පත් වෙන්න ඒ කෙනාගේ යටිහිතට මේ සිතුවිල්ල බලපාන්න ඕන. උදාහරණයක් හැටියට වෛද්‍යවරයෙක් වෙන්න පුංචි කාලේදී දරුවෙකුට වෛද්‍යවරයෙක් වෙන්න ඕන කියන අදහස තමාගේ පියා වෛද්‍යවරයෙකු වීම හෝ එහෙම නැත්නම් S2කින් දැකලා ඒ කෙනාගේ යටිහිතට මටත් මෙහෙම වෙන්න ඕන කියන ආකල්පය බොහෝ කාලයක් යටිසිත තුල බලවත් වෙලා තමයි ඒ කෙනාට යම් දවසක වෛද්‍ය විද්‍යාව ඉගෙනගෙන එයාට වෛද්‍ය විභාගය කරලා එයාට වෛද්‍යවරයෙක් බවට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ යටිසිත දියුණු කරාම අපිට මොනතරම් ප්‍රතිලාභ ලැබෙනවද කියලා මේ අධිමානසික විද්‍යාව, මනෝවිද්‍යාව කියන සබ්ජෙක්ට් වලින් අපිට පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට දැන් මේ ආදරවන්තයින් අතර මේ ටෙලිපති සම්බන්ධතාවය දියුණු වෙන විදිහ සහ පවතින ක්‍රමවේදය ගැන අපි පර්යේෂණ මට්ටමින් කරපු පර්යේෂණ තොරතුරු ටිකක් ඔබට ඉදිරිපත් කරන්න පුළුවන්කම තියෙනවා. සාමාන්‍යයෙන් ආදරය කරනකොට දෙන්නෙක් අතර ටෙලිපති සම්බන්ධතාවය ගොඩක් සමීපයි. දැන් උදාහරණයක් හැටියට සමහර වෙලාවට විහිළුවට ආදරය කරන කෙනෙක් අපි ගත්තොත් ඒ කෙනා විහිළුවට ආදරය කරද්දී සමහර වෙලාවට එක්කෙනෙකුට දැනෙනවා, එක්කෙනෙකුට දැනෙන්නේ නැහැ. විහිළුවට කරන කෙනා දැනෙන්නේ නැහැ, ඇත්තටම කරන කෙනාට දැනෙනවා. එතකොට ටික දවසක් යනකොට සමහර වෙලාවට A කියන කෙනා නම් විහිළු කරන්නේ B කියන කෙනාට විශේෂ ටෙලිපති ක්‍රමවේදයකින් තමන්ගේ මනසට කියනවා ඔබ රැවටිලා ඉන්නවා යම් දෙයක, ඔබ එය නිදහස් කරගෙන ගන්න ඕන. එතකොට ඔබට මේ ඔය තියෙන ප්‍රශ්නය, මානසික ගැටලුව නිදහස් කරගන්න පුළුවන් වේවි කියලා. ඒක මේ යටිහිතින්ම අපිට දෙන පණිවිඩයක්. එතකොට අපේ මේ සබාදහමත් එක්ක ගැබ්බෙච්ච මේ ශක්තිය අපේ මනසින් නිකුත් කරන කිරණ ටික අපිට සබාදහමට එකතු වෙලා අපිට රිටර්න් පණිවිඩයක් එනවා. ඔබගේ මෙන්න මේ වගේ අසරණ වෙච්ච සිත මෙන්න මේ ස්වභාවයට නැගිට්ටව ගන්න, සංවර්ධනය කරගන්න පුළුවන් කියලා. එතකොට මේ මනස විසින් නිකුත් කරන පණිවිඩය අපිට ආහම අපි නැවත අප්ඩේට් එකක් දාගෙන යටිහිතට දාගත්තොත් අපිට ඒ සම්බන්ධව තොරතුරු හොයාගන්න පුළුවන්කම තියෙනවා. දැන් උදාහරණයක්, අපි අලුත වාහනයක් ගන්න ඉන්නකොට අපි ගන්න කැමතිම වාහනේනේ අපි පාර නිතර වැඩිපුර දකින්නේ. ඒ වගේ අපි ආදරය කරනකොටත් අපිට ඒ සම්බන්ධව තොරතුරු sannivedanaya වෙනකොට, අවංකව ආදරය කරනකොට හොඳට මේ ටෙලිපති sannivedanaya විකාශනය වෙනවා. දෙදෙනෙක් අතරේ හොඳට විකාශනය වෙනවා. එතකොට තනි කෙනෙක් ආදරය කරද්දී තව කෙනෙක් රැවටීමකට ලක් වෙද්දී ඒ කෙනාට තමන්ගේ මනසින්ම පණිවිඩයක් දැනෙනවා. හැසිරීම රටාව, ක්‍රියාකලාපය, කතා කරන විදිහ, සෑම ක්‍රියාවකින්ම තමන්ගේ මනසට යටිහිතට පණිවිඩයක් යනවා තමා රැවටුණ බව කියන කාරණාව සම්බන්ධව. ඒ වගේම අවංකව ආදරය කරද්දී ටෙලිපති සම්බන්ධතාවය හොඳට විකාශනය වෙනවා කියලා අපි කිව්වා. එතකොට මේ හොඳට ආදරය කරද්දී සමහර වෙලාවට A කියන කෙනා ඉන්නේ රත්නපුරේ නම් B කියන කෙනා ඉන්නේ අනුරාධපුරේ නම් මේ දෙන්න අතර කොච්චර දුර සම්බන්ධතාවයක් තිබ්බත්, විදේශ රටක සම්බන්ධතාවයක් තිබ්බත් සමහර වෙලාවට එකම කාලයක් තුල තමයි මේගොල්ලෝ ආහාර පාන අරගෙන තියෙන්නේ. සමහර වෙලාවට එකම කාලයක් තුල තමයි මේ දෙන්නම මේ දෙන්න ගැන සිතන වෙලාව එකම ටයිම් එකක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි ඒ දෙන්න ගනුදෙනු කරන, මානසික මනසට ගනුදෙනු කරන සමහර වෙලාවල් එකම වෙලාවට මේ දෙන්න කටයුතු කරනවා. දැන් අපාර කියන්නේ නෙවුණු සහෝදරයෝ සමහර වෙලාවට එකම බ්ලඩ් තියෙනකොට ඒගොල්ලන්ගේ සංවේදන එකම වගේ ස්වභාවයකට පත් වෙනවා විද්‍යාත්මකව. එතකොට මේ වගේ තමයි ටෙලිපති sannivedanaya මේ මනස ශක්තිමත් වුණාම සබාදහමත් එක්ක ප්‍රේමවන්තයින් අතර දෙදෙනාගේ තියෙන සම්බන්ධතාවයත් එක්ක ඒගොල්ලන් නිරතුරුවම ඒ දෙන්න අතරේ මානසික ශක්තියකින් වලල්ලක් දාගෙන ඉන්නේ. ඒ මානසික ශක්තිය වලල්ල දෙදෙනාටම දැනෙනවා හොඳටම. එතකොට ටෙලිපති දියුණු වෙලා තියෙන කෙනා A කියන කෙනා නම් B කියන කෙනාගේ ස්වභාවය ඊටම අඩු නම් 50 නම් 100ක් තියෙනවා නම් A කියන කෙනාගේ
ඒ දෙන්නට දැනෙන්නේ දෙවිදිහකට. හැබැයි එකම කරුණු 50% දැනෙනවා. එක්කෙනෙකුට 100ක් දැනෙනවා, තව කෙනෙකුට 50ක් දැනෙනවා. සමහර වෙලාවට සියලුම තොරතුරු දැනෙන්නේ ටෙලිපති sannivedanaya දියුණු කෙනාට. ඒ කෙනාගේ මනස දියුණු වෙන්න ඕන, නිකන් දියුණු වෙන්නේ නැහැ. මේ ජීවිතේ දියුණු කරලා නැත්නම් පෙර ජීවිතවල ඒ කෙනාගේ මනස ශක්තිමත් නම්, මනස දියුණු නම් ඒ කෙනාට මේ ජීවිතේදී ඔටෝ මේ බටන් එක ඔන් වෙනවා. ඉතින් ඒ නිසා දැන් අපි මේ ටෙලිපති ගැන සාකච්ඡා කරද්දී අපි පරීක්ෂණ මට්ටම් වලින් අපිට මේ ආදරය කරන අය අතරේ දැන් සමහර වෙලාවට වෙන් වෙනකොට ආදරය කරන අය කියනවා ඉස්සර වගේ නෙමෙයි, ඔබේ වෙනසක් මම දැක්කා. ඔබ මෙන්න මේ වගේ ස්වභාවයන් වල මෙන්න මේ වගේ මට අනුවර්තන දක්වපු අවස්ථාවල ඔබේ මෙන්න මේ වගේ ස්වභාවයක් මම දුටුවා කියලා. සමහර වෙලාවට ගෑනු ළමයාගේ පැත්තෙන් පිරිමි ළමයාට චෝදනාවක් කරනවා නම්, පිරිමි ළමයාගේ පැත්තෙන් ගෑනු ළමයාට චෝදනාවක් කරනවා නම් ඒ දෙන්නගේ ටෙලිපති විකාශනය වෙලා නැති නිසා ඒ දෙන්නට બ્લોක් වෙලා කියලා දැනෙනවා එක්කෙනෙකුට. එතකොට બ્લોක් වෙච්ච කෙනානේ චෝදනා කරන්නේ ඔබේ ආදරය මට දැනෙන්නේ නැහැ මෙන්න මේ වගේ කියලා. ඒ ටෙලිපති වල ඇත්තටම ඒ ස්වභාවය දැනෙනවා Tamanට මනසට. ඒ මොකද මේ යටිසිත අවදි කළාම යටිසිතත් එක්ක අවංකව ගනුදෙනු කරන කෙනාට මේ ටෙලිපති sannivedanaya හොඳට ගනුදෙනු කරන්න පුළුවන්කම තියෙනවා. තමන් සංවේදන, ඒ කියන්නේ තමන් සෙන්සිටිව් කෙනෙක් බවට පත් වෙච්ච පළියටම මේක වෙන්නේ නැහැ. අවංක වෙන ස්වභාවයත් එක්ක තමයි මේ ටෙලිපති ගනුදෙනු හරියට වැඩ කරන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි කර්මය කියන ස්වභාවයත් තමන්ට ඕනම කෙනෙකුට ලෝකේ බලපානවා. ඉතින් මේවා සමහර වෙලාවට සක්සස් වෙන්න, එහෙම නොවෙන්න කර්මයක් සමහර වෙලාවට බලපානවා වෙන්න පුළුවන්. අපේ ජීවිතය තුළ සමහර වෙලාවට මනෝවිද්‍යාත්මකව අපේ ජීවිතේ ගලපලා බලද්දී යටිසිත අවදි කරන සෑම වෙලාවකම අපේ ජීවිතය තුළ අපිට අනාගතය ගැන යම් තොරතුරක් දැනගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මනස දියුණු කරන අයට ෂෝට් කට් එකෙන් තමන්ගේ අරමුණ ඉෂ්ට කරගන්නත්, මනස දියුණු නැති අයට තමන්ගේ ගමන ඊටාම දීර්ඝ කටුක ගමනක් බවට පත් කරගන්න බවට පත් වෙන්නේ මෙන්න මේ sannivedana මාධ්‍යයේ තියෙන වෙනස්කම නිසා. යම් කිසි කෙනෙක් තමන්ගේ sannivedana මාධ්‍ය මනස ශක්තිමත් කරගෙන යටසිත අවදිමත් කරගෙන තිබුණොත් ඒ කෙනාට මේ ලෝකය ගැන තොරතුරු ළඟා කරගෙන ඒ කෙනාට තමන්ගේ ගමන ඊටාම සාර්ථකව මොනතරම් ගැටලු බාධක තිබුණත් සාර්ථක කරගන්න පුළුවන් ස්වභාවයකටපත් වෙනවා තමන්ගේ මේ මනස යටසිත අවදි කරලා තිබුණම. එතකොට අපේ ජීවිතයේ මනස යටසිත නිකන් අවදි කරන්න බෑ. කුහකකම, ඊර්ෂ්‍යාව, වෛරය මෙන්න මේ තියෙන මෙන්න මේ නරක හැබිට්ස් ටික නැති කරගන්නකම් අපිට මේ ටෙලිපති sannivedanaya දියුණු කරගන්න බෑ. අපි තුල හැම වෙලාවම කාම වෙන්න ඕනේ. ඒ වගේම අපි හැම වෙලාවකම තව කෙනෙකුට මෛත්‍රී අනුකම්පා කරන ස්වභාවය, ඒ වගේම තමයි අවංකව මිනිසුත් එක්ක ගනුදෙනු කරන ස්වභාවය. අපිට තව කෙනෙකුගෙන් වරදක් වුණාට අපි අවබෝධයෙන් ජීවත් වෙනවා නම් තව කෙනෙකුට දෝෂාරෝපණය කරන්නේ නැතුව අපේ ජීවිතේ අපි දියුණු මනසක් ඇති කෙනෙක් බවට ලක්ෂණ ප්‍රකට වෙනවා නම් අපිට මේ මනසේ ශක්තිය උපදවා ගන්න ඉක්මනට දියුණු කරගන්නත් පුළුවන්. ලෝකේ අවුරුදු 10කින් ජීවත් වෙලා දියුණු වෙන කෙනෙකුට අවුරුදු 5කින් දියුණු වෙන්න පුළුවන් ක්‍රමවේද මේ යටිසිත අවදි කළාම මනස විසින් පෙන්වලා දෙනවා. ඉතින් ඒ නිසා මේ ආධ්‍යාත්මික ලෝකය ගැන කතා කරද්දිත් මේ ටෙලිපති පිළිබඳව මේ විදිහම විශ්ලේෂණයක් තමයි තියෙන්නේ. ආධ්‍යාත්මික ලෝකේ ගනුදෙනු කරන්නේ මේ ටෙලිපති කියන sannivedanaya ඔස්සේ. ලෞකික ලෝකේ අපිට භෞතික වශයෙන් දියුණු වෙන්න මේ මනස යටසිත බලවත් කරගත්තාම අපේ ජීවිතය සාර්ථක කර ගැනීමට මහා පිටුවහලක් වන බව අපිට මේ සබ්ජෙක්ට් එක හදාරනකොට හොඳට පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ආදරය කරද්දි වෙන්න පුළුවන්, දෙමව්පියෝ අතරේ ආදරය ෂෙයා වෙනකොට, ප්‍රේමවන්තයින් අතරේ ආදරය ෂෙයා වෙනකොට ඒ සෑම දෙනා අතරම යටිසිත හොඳට අවදි කරපු කෙනාගේ ටෙලිපති ක්‍රමවේදය ඊටාම හොඳින් වැඩ කරනවා. ඒ යටිසිත අවදි කරලා නැති සෑම කෙනෙකුගේම ටෙලිපති ක්‍රමවේදය ඉතා හොඳින් වැඩ කරන්නේ නැහැ. එනිසා අපිට මේක දියුණු කරගන්න පුළුවන් ක්‍රමවේද ඇත්තටම මේ අධිමානසික විද්‍යාව, මනෝවිද්‍යාව භාවිතා කරලා මනස දියුණු කරලා අපිට මේ ක්‍රමවේද හදාගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි අපේ ජීවිතය තුළ අපිට හැම වෙලාවකම මනස ශක්තිමත් වෙලා තිබුණොත්, ඒ වගේම මනස සංවර්ධනය වෙලා තිබුණොත්, පෞරුෂ වර්ධනය වෙලා තිබුණොත් ඒ කෙනාට මනෝවිද්‍යාත්මකව මේ ටෙලිපති ක්‍රමවේද දියුණු කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා ආදරය කරන අය අතරේ වුණත් අපි ඕන තරම් අහලා තියෙනවා, දැකලා තියෙනවා ලෝකෙ මිනිස්සුන්ට වෙච්ච දේවල්. ඉතින් ඒ නිසා පරිේශන මට්ටමින් අපිට සංක්ෂිප්තව පැහැදිලි කරන්න පුළුවන් ආදරය කරන අය අතරේ අවංකව ආදරය කරන අයට ඊටාම හොඳින් ටෙලිපති sannivedanaya විකාශනය වෙනවා. ඒ වගේම අවංක නොවන සෑම කෙනෙකුටම ටෙලිපති sannivedanaya විකාශනය වෙන්නේ නැහැ. ජීවිතය ගැන අවබෝධයක් තියෙන මිනිසෙකුට
ටෙලිපති sannivedanaya හොඳින් වැඩ කරන කෙනෙකුට මනස ශක්තිමත් නම් යටිසිත අවදි කරලා තියෙනවා නම් එයාගේ ජීවිතය තුළ නොඇලී නොගැටි ඉතාම හොඳින් බුද්ධිමත්ව ඒ කෙනාට අනාගතයේ හෙට දවස පිළිබඳව කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා අධිමානසික ශක්තිය පරිවර්තනය වෙන්නේ ඔන්න ඔතනින්. ඒ නිසා මේ යටිසිත තව තවත් අපි සංවර්ධනය කළොත් අපිට මේ අපේ සිත දියුණු අවස්ථා තියෙනවා. ස්ටෙප් බයි ස්ටෙප් අපිට මේ අවස්ථාවලට යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා අපි මේ ටෙලිපති sannivedanaya පිළිබඳව තවදුරටත් අපි සාකච්ඡා කරනවා නම් අපේ ජීවිතය තුළ අපිට මේ ටෙලිපති sannivedanaya දියුණුවට පත් කරගත්තොත් අපේ සිත දියුණුවට පත් කරගත්තොත් යටිසිත අවදි කරගත්තොත් අපිට අපේ ජීවිතයේ ඕනෑම ඉලක්කයක් ජය ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා අපි මේ ජයග්‍රහණය කරා සක්සස් වෙන්න අපි එතනට යන්න අපේ වැඩ කටයුතු ටික අපි හදා ගන්න ඕනේ. සමහර වෙලාවට දැන් අපේ ශරීරයේ වටා තියෙන ශක්ති ධාරා ඕරායක චක්‍ර ඕරායක අපේ හොඳට වැඩ කරන්නේ බ්ලූ සෝන් එකක් බවට පත් වෙන්නේ. අපි හිතන වැඩපිළිවෙල හොඳ වෙන්න ඕන. සිතුවිලි calm down වෙන්න ඕනේ. ඒ වගේම මෛත්‍රී සිතුවිලි තියෙන්න ඕනේ. මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන මේ ගුණධර්මات එක්ක ඇත්තටම අපි අපේ ජීවිතය හදා ගන්නවා නම් අපිට මේ ටෙලිපති sannivedanaya දියුණුවට පත් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් හිත හදා ගන්නවා කියලා කියන්නේ හිත පිරිසුදු කරගන්නවා කියලා කියන්නේ බුදුදහමට අනුව මෙන්න මේ මනසේ ශක්තිය අවදි කරනවා කියන එකයි. කුණු ටික අපේ සිතින් ඉවත් කරනවා කියන එකයි. කුණු තිබ්බොත් අපිට අපේ ජීවිතේ ඉලක්ක ජය ගන්න හරිම අමාරු වෙනවා. අපේ සිත පිරිසුදු කරලා යටසිත අවදි කරලා තිබුණොත් අපේ ජීවිතය තුළ ලෞකික ජයග්‍රහණ ලබන්නටත් ආධ්‍යාත්මික ජයග්‍රහණ ළඟා කරගන්නටත් Tamanට පුළුවන්කම ඇති වෙනවා. ඉතින් ඒ නිසා අපි මේ සියලු දේම ජය ගන්න අපි යටිසිත අවදි කළ යුතුයි. ටෙලිපති sannivedanaya දියුණු වීම පිණිසම අපි මේක ඊටාම හොඳින් සංවර්ධනය කරගන්නට ඕනේ. ඉතින් අපි ආරාධනා කරනවා අපිත් එක්ක රැඳිලා ඉන්න අපි මේ පිළිබඳව ඉදිරියට වීඩියෝ වලින් සාකච්ඡා කරනවා.